ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ කොහොමද රසිටම කරපිංච කැඳ එකක් හදාගන්නේ කියලා. මෙන්න මේ වගේ කරපිංච ඉදි ටිකක් අරගෙන ඒ ටික හොඳට සෝදලා වතුර බේරෙන්න මම තිබ්බා. ඉතින් ඒ අතරේ මම පොල් කිරි ටික ලෑස්ති කරගත්තා. අපිට හොඳ උක්කු පොල් කිරි තමයි මෙතනදී ඕන වෙන්නේ. වතුර බේරුණාට පස්සේ කරපිංච ඉදි වලින් මම කොළ ටික මෙන්න මේ විදිහට සෝරගත්තා. ඊළඟට මම හදන්නේ මෙන්න මේ කරපිංච කොළ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් බ්ලෙන්ඩ් කප් එකට කරපිංච කොළ ටික දාලා වතුර චුට්ට දාලා මම දෙපාරකට තමයි මේ ටික බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. ඉතින් පළවෙනි පාර මෙන්න මේ වගේ වතුර ටිකක් තමයි මම දැම්මේ. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට පෙරාගෙන දෙවෙනි වතාවටත් මම වතුර ටිකක් දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි හදන්නේ. ඒ විදිහට කරපිංච කොළ වලින් පුළුවන් තරම් කරපිංච යුෂ ටික බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනි. ඉතින් මම ගත්ත කරපිංච කොළ වලින් මෙන්න මේ වගේ යුෂ ප්‍රමාණයක් තමයි මට ගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මම මේක කැඳ එක හදාගන්න භාජනයට දාලා ඒකට මම පොල් කිරි ටිකක් එකතු කරා. ඊට පස්සේ පොඩියට කපාගත්ත සුදු ලුණු බිත් එක්කත් ඒකටම එකතු කරා. ඊට පස්සේ උයාගත්ත බත් පොඩ්ඩකුත් මම එකතු කරලා හොඳට කලවම් කරගත්තා. මේ වෙලාවේ ලිපෝන් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී කැමති කෙනෙක්ට බත් වෙනුවට සව් වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ලුණු පිංච් එකකුත් එකතු කරා. ඔයාලගේ රස අනුව ලුණු බලලා එකතු කරගන්න. ඊට පස්සේ ආඩ් කරන්න තියෙන්නේ මේ ටික හොඳට උතුරව ගන්න එක. ඉතින් ඔන්න දැන් මම කැඳ එක හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මම හදාගත්ත කරපිංච කැඳ එක පේන තියෙන්නේ. ඉතින් ඒක හොඳ රසට ඒ වගේම උකුවටත් තිබුණා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. ඉතින් මම මේ හදාගත්තේ දෙන්නෙක්ට ඇති වෙන්න. ඉතින් ඔයාලත් මේ කැඳ එක හදනවා නම් අලුත් කරපිංචම ගන්න බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.